සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද අපි නොදුටු ලෝකේ YouTube channel පළවෙනි වීඩියෝ තුලින් ගෙන එන්නේ හරිම වෙනස් විදිහේ දෙයක් ගැන. ඒ තමයි අද අපි කතා කරන්නේ ලෝකයේ තියෙන භයානකම සහ අමුතුම විදිහේ දියඇලි කිහිපයක් ගැන. ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් all දාලම අපේ channel එකත් එක්ක set වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අංක 1 බ්ලඩ් ෆෝල්ස්. ඇන්ටාර්ක්ටිකාවේ තියෙන ලෝකේ භයානකම සහ අමුතුම ඇල්ලක් තමයි මේ රතු ඇල්ල. මේකෙන් එන දියරේ රතු පාටට තියෙන්නේ ලේ වගේමයි. ඒ නිසාම තමයි විද්‍යාඥයින් මේකට බ්ලඩ් ෆෝල්ස් කියලා නම තියන්නේ. හැමෝම හිතනවා මේක ලේ වෙන්නේ නැති කියලා. ඒත් ඇත්තටම මේක ග්ලැසියර් යටින් එන ලවණ සහිත ලෝහෙන් පොහොසත් ජලයක්. එම ජලය වාතයට එක්වෙද්දී රතු පැහැයට හැරෙන්නේ මෙම ජලයේ ඇති ෆෙරෝස් අයන් කියන ලෝහය වාතයේ තියෙන ඔක්සිජන් සමග මිශ්‍ර වෙලා අයන් ඔක්සයිඩ් වෙන නිසා. මේ ගලන ජලය වසර දහස් ගණනක් පැරණි ජලයක්. හිතන්නකෝ ඔක්සිජන් නැති ආලෝකය නැති මෙවැනි ජල පරිසර පද්ධතියක ජීවීන් ජීවත් වෙනවා කියන එක විශ්වාස කරන්නත් අමාරු දෙයක් නේද? ඔව්. ඒත් විද්‍යාඥයින් සොයාගත් ආකාරයට මේ ජලයේ ජීවීන් ජීවත් වෙනවා. ඒ කියන්නේ ජීවය පවත්වා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ නිසාම මේක ලෝකෙම හිර කරන අමුතුම දෘශ්‍යයක් කියලාම කියන්න පුළුවන්. අංක 2 හවාසු ෆෝල්ස්. ඔයා දැකලා තියෙනවද ලෝකයේ තියෙන ලස්සනම නිල් වතුර ඇල්ල? ඒ තමයි හවාසු ෆෝල්ස් කියන්නේ. ඇමරිකාවේ ඇරිසෝනා රජයේ තියෙන මේ ඇල්ලේ ජලය නිල් කොළ පැහැයෙන් දිස් වෙන්නේ ජලය තුල තියෙන කැල්සියම් කාබනේට් නිසා. වතුර විලක් වගේම තලාව වෙනක් වගේ දිස් වෙන මේ ඇල්ලට යන ඕනම පුද්ගලයෙකුට විශේෂ අවසරයක් ඕන. ඒ නිසාම මේක ලෝකේ අద్භූතම ස්ථාන වලින් එකක් වෙලා තියෙනවා. නිල් වතුර ඇල්ලක් දැකලා නැත්නම් මේක දැක්කම ඔබගේ මතකේ සදාකාලික වෙනවා. අංක 3 එටර්නල් ෆ්ලෑම් ෆෝල්ස්. ඇමරිකාවේ නිව්යෝක් නගරයට ආසන්නව තියෙන එටර්නල් ෆ්ලෑම් ෆෝල්ස් කියන මේ ඇල්ලේ ජලය හැලෙන්නේ උඩින්. ඒත් ඇල්ලේ පහළම කොටසේ තියෙන්නේ පොඩි ගිනි දැල්ලක්. මේ ගිනි දැල්ල හැමදාම දැල් වෙලා තමයි තියෙන්නේ. ඇත්තට මේ ගිනි දැල්ල ඇති වෙන්නේ කොහොමද? මේ නිර්මාණය වෙලා තියෙන්නේ ගෑස් පිපිරීම එක්ක. ද්‍රව්‍ය භූමියේ තියෙන නැචරල් ගෑස් එළියට එන එක නිසා එය ඇත්තටම දැල් වෙනවා. මෙහි විශේෂත්වය තමයි දියැල්ලේ ජලය පහළට වැටුණත් කිසි විටකත් මේ ගිනි දැල්ල නිවෙන්නේ නැහැ. මේ නැරඹීමට එන පුද්ගලයන් කියන්නෙම නම් ඇල්ල ගිනි ජල එකට තියෙන අමුතුම දර්ශනයක් කියලයි. අංක 4 රුබී ෆෝල්ස්. ඔයාලා දැකලා තියෙනවද ගල් යටින් බිඳ වැටෙන ඇල්ලක් ගැන? එතකොට කියන්න වෙනවා රුබී ෆෝල්ස් ගැන. ඒක ඇමරිකාවේ ටෙනසි කියන පළාතේ තියෙන ගුහාවක් ඇතුලේ තියෙන ඇල්ලක්. ඒ ඇල්ලට යන්න වටින එලිවේටර් එකක් තියෙනවා. පසුව ගුහා හරහා ගමන් කරාම අධි උසකින් බිඳ වැටෙන ඇල්ල දැක බලා ගැනීමට හැකියාව තියෙනවා. මේ සොයාගත්තේ 1928 දී ලියෝ ලැම්බර්ට් කියන පුද්ගලයෙක් විසිනි. ඔහුගේ බිරිඳ වන රුබී වෙනුවෙන් නම් කරපු ඇල්ල තමයි අද වන විට රුබී ෆෝල්ස් ලෙස හඳුන්වන්නේ. මෙවැනි ගල් යටින් ඇදහැලෙන දිය ඇල්ලක් ලෝකේ තවමත් සොයාගෙන නැති නිසා මේ දිය ඇල්ල අමුතුම සහ විශ්මිත දෙයක් ලෙස අපට කියන්නට පුළුවන්. අංක 5 ඩෙවිල්ස් ෆෝල්ස්. යක්ෂයාගේ ඇල්ල ලෙස හඳුන්වන මේ පිහිටා තියෙන්නේ ඇමරිකාවේ මින්නේසෝටා ප්‍රාන්තයේ. මේ ඇල්ලේදී වතුර අඩක් නිකන්ම අතුරු දහන් වෙනවා. ඔව් ඇත්තටම ඇල්ලෙන් වැටෙන ජල අඩක් සම්පූර්ණයෙන්ම අන්ධකාර කුහරයක් තුලට ගලා යනවා. එතනින් පස්සේ ඒ ජලය යන තැන කිසිවෙක් දන්නේ නැහැ. විද්‍යාඥයන් වසර ගණනාවක් මේක පරීක්ෂා කරලා තියෙනවා. ඩයි දාලා, බෝල දාලා, GPS උපකරණ දාලා පරීක්ෂණ සිදු කරලා තියෙනවා. නමුත් ඒවා නැවත පිට වෙලා ආවේ නැහැ. කැමරා, ඩ්‍රෝන්ස් වගේ දාලත් මේ යක්ෂයාගේ ඇල්ල කියන අඳුරු රහස තවමත් හඳුනා ගන්න බැරි වුණා. කොහෙද මේ ජලය යන්නේ? මේ ප්‍රශ්නෙට තවමත් හරි පිළිතුරක් ලැබුණේ නැහැ. අද වීඩියෝ ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න අමතක කරන්න එපා. මෙවැනි අමුතුම තැන් සොයා බලන්න, දැකපු නැති වීඩියෝස් නරඹන්න, එක් වෙලා ඉන්න නොදුටු ලෝකයක් සමග ලෝකයේ තියෙන විශ්වාස කරන්නටවත් අමාරු අත්දැකීම් සහිත තවත් මෙවැනිම වීඩියෝකින් අපි ආයෙත් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.